හරි. ළමයි මාව ඇහෙනවද? මැසේජ් එකක් දාන්න ඇහෙනවද පේනවද කියලා පටස් කරලා දාන්න. මොකද තත්ත්වේ? හරි එලගිරි. හරි. පුතේ ආයිබෝන් හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපේ අලුත් පාඩමක්. ඒ තමයි අපේ මේන් රිවිෂන් එකේ ලොජික් ගේට් පාඩමේ පාඩම කතා කරන්න යන්නේ. නමුත් අපේ ඔපරේටින් සිස්ටම් පාඩමේ තව එක දවසක් තියෙනවා කරන්න. ඒක තමයි මම මේ සතියේ සිකුරාදා කරන්නේ අපේ OS පාඩම. අර ලොජික් ගේට් පාඩම පටන් ගන්න ඕනේ හින්දා අද පටන් ගන්නවා. එතකොට අද අපි සම්පූර්ණයෙන් ලොජික් ගේට් පාඩමේ මුල් ටික සාකච්ඡා කරගෙන යනවා. ඔයාලා කාගාවත් අද ටියුට් එක මුකුත් නැහැ. මොකද ටියුට්ස් ටික අපි හෙට තමයි දාන්නේ අලුතෙන් ආයි ටිකක්. ඒ හින්දා ටියුට්ස් නැහැ. ටියුට්ස් ගැන මුකුත් අවුලක් හිතන්න එපා. අද ටියුට් එක අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාට. ඔයාට අද කතා කරන්න තියෙන පුතේ මේ ලොජික් ගේට් වල මුල් ටික. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ලොජික් ගේට් පාඩම කියලා ගියාම සමහර කට්ටිය හිතනවා චූටි පාඩමක්. එහෙම චූටි පාඩමක් නෙවෙයි. හරිද? මොකද චූටි පාඩමක් නෙමෙයි කියන්නේ මොකද හේතුව? මේක ඇතුළේ තියෙනවා පුතේ ගැඹුරු සිද්ධාන්ත තියෙනවා. ඒ කියන්නේ මේකේ සමහර ලාවට ගණන් හදද්දි ටිකක් අමාරු ගණන් තියෙනවා. ඒ හැමදේම බලන්න ඕනේ. එතකොට ඒ ටික තමයි අද අපි සාකච්ඡා කරන්න මුල් ටික කතා කරන්න පටන් ගන්න. අර ඔපරේටින් සිස්ටම් පාඩමේ තව එක දවසක් තියෙනවා කරන්න. ඒක අපි මේ සිකුරාදා දාලා ඒක OS පාඩම ඉවර කරලා දාලා ලොජික් ගේට් එක කන්ටිනියු කරන් යමු. අද අර අලුත් ළමයි ගොඩක් ඉන්න හින්දා ලොජික් ගේට් පාඩම පටන් ගන්න තමයි තීරණය කරේ. හරිද? හරි. ප්‍රශ්නයක් නැහැනේ. ඇහෙනවනේ වැඩේ. හරි. පුතේ එහෙනම් කතාව පටන් ගමු. මොකද්ද ලොජික් ගේට් කියලා කියන්නේ? හරිද? ලොජික් ගේට් පාඩම කියලා කියන්නේ සරලව කිව්වොත් අපේ සිලබස් එකේ තියෙන 4 වෙනි පාඩම. හරිද? අහගන්න. අපේ සිලබස් එකේ තියෙන 4 වෙනි පාඩම තමයි පුතේ ලොජික් ගේට් කියලා කියන්නේ. එතකොට මේකෙන් ප්‍රශ්න එනවද A level paper එකට? නෑ එකක්වත් එන්නේ නෑ. එනවද? ඔව්. මොනවද එන්නේ? පුතේ සාමාන්‍යයෙන් ගිය පාර කියලා කියන්නේ අවසානට තිබ්බ 2025 A level paper එකේ තියෙන්නේ. ඒ පේපර් එකේ නම් පුතේ MCQ ආවේ 3ක් වගේ. 3ක් හෝ 4ක් මට හරියට මතක නෑ. 3ක් වගේ ආවේ. හරිද? MCQ. හැබැයි අනිවාර්යෙන් පුතේ හැම අවුරුද්දකම ඒ කියන්නේ 2013 ඉඳන් මේ වෙනකන් තිබ්බ හැම අවුරුද්දකම රචනා ප්‍රශ්නයක් නම් මෙයාගෙන් අනිවාර්යෙන්ම ආවා. හරිද? රචනා ප්‍රශ්න එකක් මෙයාගෙන් අනිවාර්යෙන්ම ආවා. පුතේ සාමාන්‍ය MCQ තුනට ලකුණු 3ක් අපියෙන් කරොත් අපි හිතමු 3මයි එන්නේ කියලා. හරිද? රචනා ප්‍රශ්නෙට ලකුණු එනවා පුතේ 7.5. හරිද? 7.5ක් අනිවාර්ය රචනා ප්‍රශ්නයක ලකුණු වෙනවා. එතකොට ඔයාලට තේරෙනවා පුතේ ටෝටල් එක 10.5ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් 10ක්. හරිද? පේපර් එකෙන් සම්පූර්ණ පේපර් එකෙන් ලකුණු කීයක් එනවද ඔයාලට? 10ක් එනවා. හරිද? පැහැදිලිද? චුට්ටක් ඉන්න පේන්නේ නැතුව කියන. විනාඩියක් ඉන්න ළමයි ඈ. හරි. දැන් පේනව නේද? හරිනේ. පේපර් එකෙන් ලකුණු 10ක් තියෙනවා. ඔයාලට මොකද්ද? පේපර් එකෙන් ලකුණු 10ක් තියෙනවා. ඔයාට මේ ටික සාකච්ඡා කරන්න. එතකොට පේපර් එකෙන් ලකුණු 10ක් කියලා කියන්නේ ලේසි පහසු ප්‍රමාණයක් නෙමෙයි පුතේ. සාමාන්‍යයෙන් මම නම් දකින විදිහට ඒ කියන්නේ අපි හිතමුකෝ S එක දාන ළමයාත් ගොඩක් වෙලාවට කරන ප්‍රශ්නයක් තමයි ලොජික් ගේට් ගන්න. හරිද? ඒක දාන ළමයාත් අනිවාර්යෙන් කරන ප්‍රශ්නයක් තමයි ලොජික් ගේට් ගන්න. ඒ කියන්නේ මේක අමාරුම නෑ. හැබැයි මේක ඇතුලේ පොඩි සිද්ධාන්ත ටිකක් තියෙනවා. මම ඔයාලට හයිලයිට් කරලා දෙන්නම්. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයාට මේ ඒව ඔයා කරලා තියෙන නමුත් ඒවා මතක නැති දේවල් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ දේවල් පුතේ ඔයාට තියෙනවා. මෙන්න මේව පොඩක් බලා ගන්න. මේ කොටස් ටික තමයි ඔයාට ලොජික් ගේට් වල චුට්ට අමාරු වෙනවා අමාරු වෙන දේවල් ටික. හරිද? ඔයාට පුතේ ප්‍රකාශන සුළු කිරීම. ප්‍රකාශන සුළු කිරීම කියලා මාතෘකාවක් තියෙනවා. අහලා ඇතිනේ. හරිද? බූලියන් ප්‍රකාශන සුළු කිරීම. ඒ කියන්නේ අලුතෙන්ම නම් ICT ඉගෙන ගන්න ඔයා මේව මුකුත් දන්නේ නැහැ. ඒක මුලින් ඉඳන්ම කතා කරමු. මම මේ දැනට කියන්නේ ඔයාට මේක පොඩ්ඩක් ඉගෙන ගන්න. ප්‍රකාශන සුළු කිරීම තමයි සමහර අයට අමාරු වෙන්නේ. එතකොට මේකේ නීති ටිකක් තියෙනවා. ඒ නීති ටික ඉගෙන ගන්න ඕනේ. නීති ටික කටපාඩම් කරන්න ඕනේ. ඒ ටික අනිවාර්යෙන් චුට්ටක් ඔළුවේ තියාගන්න වෙන ටිකක්. KMAP නම් අමාරු නෑ. KMAP එකේ එච්චර ලොකු දෙයක් නෑ. එකම සිද්ධිය ඉගෙන ගත්තාම KMAP එකකින් ප්‍රකාශන ගන්න එක අමාරු නෑ. KMAP අමාරුයි කියලා කිව්වොත් ඒක බොරු. අමාරු වෙනවා අමාරු වෙන්න පුතේ බූලියන් ප්‍රකාශන සුළු කිරීමේ මේ නීති.
හරිද? නීති ඇසුරෙන් සුළු කිරීම තමයි අමාරු වෙන්නේ. කානෝසිතියෙන් අමාරු වෙන්නේ නැහැ. කානෝසිතියක එකම දේ තියෙන්නේ. ඒකෙන් ප්‍රකාශනය ගන්න එක ඔයාට බෑ කියලා කියන්නේ අනික අර එකම දේ කරන්න දන්නේ නැහැ වගේනේ. මේක අමාරු වෙන්න පුළුවන් හේතුව නීති දදා හදන්න තියෙන හින්දා. ඊළඟට තව කෙනෙක්ට අමාරු වෙන්න පුළුවන් පොතේ half වැඩ කොටස. half වැඩ full වැඩ කොටස. ඇඩ කියන කොටස. ආයි අමාරු වෙන්න පුළුවන් මේක එක කොටසයි තියෙන්නේ. ඒ තමයි පොතේ flip flop කියන එක. ඔච්චරයි. මෙන්න මේ කොටස් තුන විතරයි පුතේ ඔයාට සාමාන්‍යයෙන් අපේ A level ICT එකේ අමාරු වෙනවා නම් අමාරු වෙන්න පුළුවන්. මෙතනින් එහා අමාරු වෙන්න බෑ. හරිද? ඒ කියන්නේ සමහර ලාවට මේ පළවෙනි පාර ඉගෙනගෙනත් මේවා අමාරු නෑ. මේවා නෙමෙයි සර් මං තනිත්‍යව දන්නේ නැහැ කියන්නේ ආයි ඉගෙනගෙනම නෑ. හරිද? එහෙනම් ඔන්න ඔය ටික තමයි මං කියව ටොපික් ටික. දැන් ඔයා තීරණය කරන්න ඔය සබ්ජෙක්ට් එකේ මේ පාඩම ඇතුළේ ආ ඉන්න මොන ලෙවල් එකේද කියලා. මං කිව්වා සාමාන්‍ය ළමෙක් නම් අමාරු වෙන්න පුළුවන් මේ ටික. හැබැයි පුතේ වා මොනවාද මේකෙන් පල්ලෙහා ටිකක් බෑ කියලා. කියන්නේ මූලික ద్వාරවල පරිපත අඳින්නත් බෑ. මූලික ద్వාර ටිකක් බෑ. එහෙමනම් වැඩේ ටිකක් දෙල්ලනවා. තේරුණාද? ඒක නම් පොඩ්ඩක් මුලින් ඉඳන්ම අහගන්න වෙනවා. හරි. දැන් අහගන්න කතාව. දැන් අපි බලමු මොකද්ද මේ ලොජික් ගේට්ස් කියලා කියන්නේ. පුතේ ලොජික් ගේට්ස් කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයා දැකලා තියෙනව නේද ඉලෙක්ට්‍රොනික සර්කිට් පරිපත දැකලා තියෙනවනේ. ඒ කියන්නේ ඔයා පුතේ මොනවා හරි ඉලෙක්ට්‍රොනික කොම්පොනන්ට් එකක් එහෙම නැත්නම් අපි කියනවා ඉලෙක්ට්‍රොනික උපාංගයක් ඔයා ගැලෙව්වහම දැකලා තියෙනව නේද ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් තියෙනවනේ. අර කොළපාට බෝඩ් එකේ අපි කියනවා මේ සර්කිට් බෝඩ් එක තියෙන්නේ. මේ බෝඩ් එකේ ඔයා සර්කිට් එක දැකලා තියෙනවනේ. ඔන්න ඔය සර්කිට් එක තමයි පුතේ ඉලෙක්ට්‍රොනික පරිපතයක් කියන්නේ. ඔය පරිපතේ ඒ කියන්නේ ඔය සර්කිට් බෝඩ් එකට තමයි මේ කියන ලොජික් ගේට්ස් කියන දේවල් සම්බන්ධ වෙන්නේ. පැහැදිලිද? හරිද? මේ කියන ලොජික් ගේට්ස් කියන දේවල් සම්බන්ධ වෙන්නේ ඔය කියන ඉලෙක්ට්‍රොනික සර්කිට් එකට. හරිද? හරි. මම ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නලා ඉන්න දැන් පිරිමි ළමයි සමහර අය දන්නවා සමහර ගෑනු ළමයි දන්නේ නැහැ ඕක. ඒ හින්දා අපි චුට්ටක් කතා කරලා ඉමු. හරි. මේ තියෙන පුතේ සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික සර්කිට් එක. මේවා දැකලා තියනවද ඔයා? පොඩක් බලන්න. මේවා දැකලා තියනව නේද ඕන තරම්? හරිද? මේවා ඕන තරම් දැකලා තියනවා. ඉලෙක්ට්‍රොනික සර්කිට් ඒ කියන්නේ මේ සර්කිට් බෝඩ් වල ඕන තරම් දැකලා තියනවනේ. හරි. දැන් එතකොට මොකද්ද මේකේ ලොජික් ගේට් එකක් කියලා කියන්නේ? පුතේ මේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වලට තමයි ලොජික් ගේට් අපේ මොනවා ගන්නද? තැම්පත් වෙන්නේ. හරි. දැන් මම ඔයාලට පෙන්නන්නම් මොකද්ද ලොජික් ගේට් එකක් කියන්නේ කියලා. හරි. මේ තියෙන්නේ. පුතේ මෙන්න මේ වගේ එකක් තමයි ලොජික් ගේට් එකක් කියලා කියන්නේ. දැන් නිකන් අපිට නිකන් සාමාන්‍යයෙන් තේරෙන්නේ අපි නිකන් හැඩවල ඉස්සර මතක තියාගන්න ඕනේ පුතේ ලොජික් ගේට් එකක් කියලා කියන නිකන් අපි එහෙම හිතමුකෝ මේ සාමාන්‍යයෙන් ඔයාලා කලින් ඉගෙනගෙන තියෙනවා නම් නොට් ගේට් එකක් කියලා කියන්නේ මේ වගේ එකක් ඇන්ඩ් ගේට් එකක් කියලා කියන්නේ මේ වගේ එකක් ඊට පස්සේ ඕ ගේට් එකක් කියලා කියන්නේ මේ වගේ එකක් කොහොම අපි සංකේත ඉගෙන ගන්නවානේ හැබැයි පුතේ ඇත්තටම සංකේත ඉගෙන ගත්තට ඇත්තටම මේ ලොජික් ගේට් එකක් කියලා කියන්නේ කොයි වගේ එකක්ද කොයි වගේ එකක්ද මෙන්න මේ වගේ එකක් ලොජික් ගේට් එකක් කියලා කියන්නේ මේ වගේ එකක්. එතකොට සර් AND ගේට් එකයි NOT ගේට් එකයි OR ගේට් එකයි ඔය දන්න සියලුම ගේට් ඔය වගේද? ඔව්. හැම ගේට් එකම මේ වගේ. පුතේ මේ ගේට්ස් වලට අපි කියනවා විශේෂිත නමක්. ඒ කියන්නේ මේ හැම එකටම පොදුවේ නමක් කියනවා. මොකක්ද අපි කියන්නේ? කියන්න බලන්න. මේ හැම එකටම පොදුවේ අපි නමක් කියනවා. මේ AND ගේට් එකක් වුණත් OR ගේට් එකක් වුණත් NOT ගේට් එකක් වුණත් මේ සියල්ලටම පොදුවේ නමක් කියනවා. මොකක් කියලාද කියන්නේ? අන්න හරි. මොකක් කියලාද? පුතේ වැදගත්ම දේ මතක තියාගන්න. ඉන්ටග්‍රේටඩ් සර්කිට්. එහෙම නැත්නම් අපි කියනවා මොකක් කියලාද? IC කියලා කියනවා. මේ තියෙන ඉන්ටග්‍රේටඩ් සර්කිට්. ඔය IC එකක් තමයි පුතේ අපි ඔය කියන ලොජික් ගේට් එකක් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ තියෙන්නේ ඉන්ටග්‍රේටඩ් සර්කිට් එක IC එකක්. මේ හැමෝම IC. මේ හැම IC එකක්ම තමයි පුතේ අපි ඔය ලොජික් ගේට් එකක් කියලා අදහස් කරන්නේ. එතකොට දැන් මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? දැන් ඒක ඊළඟ ප්‍රශ්නේ. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? මොකද්ද මේ IC එකෙන් කරන්නේ? හරි. මේ අහගන්න. මේකෙදි වෙන්නේ පුතේ දැන් ඔයාලට පේනවද මේ IC එකක් ගත්තාම මෙන්න මේක ගමුකෝ අපි. මේ IC එක ගත්තාම පුතේ
ඔයාලට පේනවද මේකේ තියනවා නේද මේ පින් තියනවා නේද මෙහෙම පින් මේ පින් තමයි ඔයාලා ඔය අර ලොජික් ගේට් එකේ ඉන්පුට් පින් අවුට්පුට් පින් කියලා කියන්නේ. අන්න ඒවා කියන්නේ මේවා. මේ තියෙන ඉන්පුට් පින් සහ අවුට්පුට් පින්. හරිද? අපි කියනවානේ පුතේ සාමාන්‍ය ලොජික් ගේට් එකට ඉන්පුට් ඕන තරම් දෙන්න පුළුවන්. ඕන තරම් දෙන්න බෑ. මේකේ හැටියට තමයි දෙන්න පුළුවන්. හරිද? එතකොට ඕවා තමයි ඉන්පුට් පින් සහ අවුට්පුට් පින් කියලා කියන්නේ. මේ තියෙන්නේ මේ ලොජික් ගේට් IC එකක් ගත්තහම මේක ඇතුලේ තියෙන පරිපත සටහන තමයි මේ තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ. දැන් මේක සමහර කට්ටිය තාම තේරෙන්නේ නැහැ මොකද්ද මේ AND ගේට් අර මේ ඔය හිතන්න එපා දැනට. දන්නේම නැති කෙනෙක් මුකුත් හිතන්න එපා. මාර දන්න කෙනෙක්ට පොඩ්ඩක් මේක රීෆ්‍රෙෂ් කරලා දෙන්න ඕන හින්දා කියන්නේ. ඔයාලා මේ NAND ගේට් කියලා ඉගෙන ගන්න. NAND ගේට් එකේ IC එක තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට ඔයාලට පේනවද පුතේ දැන් මේකෙදි මේ දෙන්න 13 සහ 12 කියලා කියන්නේ මොනවද? ඉන්පුට් පින් දෙක. හැබැයි 11 කියලා කියන්නේ අවුට්පුට් පින් එකක්. තේරුණාද වැඩි? 10 සහ 9 කියන්නේ මොකද්ද? ඉන්පුට් පින් දෙක. 8 කියලා කියන්නේ අවුට්පුට් පින් එක. තේරුණාද? ඊළඟට 4 සහ 5 කියලා කියන්නේ ඉන්පුට් පින් එක. 7 කියලා කියන්නේ 6 කියලා කියන්නේ අවුට්පුට් පින් එක. 1 සහ 2 කියලා කියන්නේ ඉන්පුට් පින්. ඊට පස්සේ පුතේ 3 කියලා කියන්නේ මොකද්ද? අවුට්පුට් පින් එක. තේරුණාද? පැහැදිලි කතාව. ඔන්න ඔය වගේ මේ අපි කතා කරපු IC තමයි පුතේ අපි ඔය ඉස්සරහට අපි ඉගෙන ගන්න ලොජික් ගේට් කියලා කියන්නේ. එතකොට දැන් ඔයා සියල්ලම දන්නවා IC සම්බන්ධයෙන් සහ ලොජික් ගේට් වල තියෙන මූලික දේවල් සම්බන්ධයෙන්. එහෙනම් පුතේ ඔයාලා ඉස්සරහට ඉගෙන ගන්න ලොජික් ගේට් එකක් කියලා කියන්නේ භෞතික ජීවිතයේදී අපිට ලොජික් ගේට්ස් වලින් ඔයාලට ඔය ED කරන කට්ටිය ඊට පස්සේ අපි හිතමුකෝ ෆිසික්ස් කරන කට්ටිය ඔයාලට පුතේ ප්‍රැක්ටිකල්ස් තියෙනවා ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල්ස් වලදී ඔයාලා මේවා කරනවා. හරිද? අපි මේ පාර try එකක් දෙමු. අපි මේ පාර මම කැම්ප් එකක් කරන්න හිතන ඉන්නවා. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් එක එක ටවුන්ස් වලට ඇවිල්ලා එක්සෑම් ලං වෙලා. ගිය පාරවල අපි කරේ නෑ එහෙම. ගිය පාරවල අපි කරේ Arduino Night එක කරා ගම්පහ. මේ ඊට පස්සේ ආයි සමහර ටවුන් වලට ගිහිල්ලා සෙමිනාර් ටිකක් කරා. නමුත් මම මේ පාර ලොකු වැඩක් ඔළුවේ තියන් ඉන්නවා. එක්සෑම් කිට්ටු වෙලා සාමාන්‍යයෙන් ලංකාවේ කවර් කරන්න පුළුවන් ටවුන් ගොඩකට ගිහිල්ලා සෙමිනාර් කරනවා. එතකොට ඔයා මොන ටවුන් එකක හිටියත් ඔයාට ෆිසිකලි අපිත් එක්ක එන්ගේජ් වෙන්න පුළුවන් විදියට ටවුන් එකකට එනවා අනිවාර්යෙන්. හරිද? මේ පාර එක්සෑම් එක ලං වෙලා. එතකොට ඒකෙදි මේ වගේ ප්‍රැක්ටිකල් සෙෂන් එකකුත් අපි ලොජික් ගේට් වලින් කරන්න try එකක් දෙනවා. හරිද? එහෙනම් ලොජික් ගේට් Arduino ඊට පස්සේ සේරම දාලා ප්‍රැක්ටිකල් නයිට් අර මේ ගිය පාර අපි සුපිරියර්ට Arduino නයිට් එක කරානේ ලංකාවේ පළවෙනි පාරට ඒක කරේ. දැන් ඕන තරම් අර පතුරකට පයින් ගහුවත් Arduino නයිට් තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් මං හිතුවා මේ පාර අර එක තැනක කරනවට වැඩිය තැන් තැන් වලට ගෙනල්ලා ඒ හැම ළමෙක්ටම කරගන්න පුළුවන් වෙන විදිහට වැඩේ කරා නම් හොඳයි කියලා හිතුවා. මේ පාර සාමාන්‍ය අපි ටවුන් කීපයකට එනවා. එතකොට ඔයාට ඒක වැඩෙත් එක කරගන්න පුළුවන්. හරි. දැන් මේවා තමයි ලොජික් ගේට්ස් කියලා කියන්නේ. හරි. දැන් අහගන්නකො පුතේ. ඔන්න ටියුට් එකට මේ මොනසරි. අපි එමු ආයි නැවත පාඩමට. හරි. අහගන්න ඈ. දැන් පුතේ මෙන්න මේ කියන ලොජික් ගේට් කියන එක ගත්තාම දැන් ලොජික් ගේට්ස් කියන්නේ මොනවද කියලා දන්නවනේ. ලොජික් ගේට්ස් කියන දේවල් ගත්තාම පුතේ මේවා බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. එකක් තමයි මූලික ద్వාර. මූලික ద్వාර. එහෙම නැත්නම් අපි කියනවා බේසික් ගේට්ස් කියලා කියනවා. හරිද? ඊළඟට පුතේ දෙවෙනි එක අපි කියනවා සංයුක්ත ద్వාර. එයාට අපි කියනවා combinational gates. හරි. ඔන්න හොම්පදේ ගේට්ස් වර්ග දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි මූලික ద్వාර කියලා જાතියක් තියෙනවා. අනිත් එක සංයුක්ත ద్వාර. මං කියවනේ මේක ඉගෙන ගත්ත නැති කෙනෙක්ට උනත් මේක ඉගෙන ගත්ත කෙනෙක්ට උනත් හැමෝටම පුළුවන් වෙන විදිහට තමයි මං කරන්නේ. එතකොට අර ඔය chat එකේ ඉන්නා වගේ පඬිතේ ඕන තරම් අර මේ අද මොනවද කරන්නේ? මේ ටික කරනවා තමයි මං එන්නේ. හරිද? එහෙම ලයින් දෙනෙව මට දිරවන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන ලයිව් එකේ හිටියත් එකයි නැතත් එකයි. හරිද? පන්ති ආවත් එකයි නැතත් එකයි. කියන දේ අහන් ඉන්න ඉස්සලා දැන්. රිවිෂන් එකකට එන්නේ මුලින්ම ඉගෙන ගන්නනේ. දැන් මම මුලින්ම පන්තිය පටන් ගද්දි මේ ටික තමයි ඉවර කරන්නේ. කැමැති කට්ටිය ඉන්න නැති කට්ටිය යන්න. එහෙම හරියද? නෑනේ. හැමෝටම ගැලපෙන විදිහට කරන්නේ මුලින් ඉඳන් අහන් ඉන්න ඕන අහන් ඉන්න නැත්නම් යන්න. හරිද? හරි. අහන් ඉන්න. පුතේ මූලික ద్వාර කියලා කියන්නේ තියෙන ප්‍රාථමිකම ගේට්ස් වර්ගය. හරිද? තියෙන චූටිම ගේට් වර්ගය. ඒ කියන්නේ චූටිම කියලා කියන්නේ සයිස් එකෙන් පොඩි නෙමෙයි. අපි කියනවා තියෙන මූලිකම ගේට්ස් වර්ගය.
ඒක තමයි මූලික ద్వාර කියලා අදහස් කරන්නේ. ඒ කියන්නේ මූලික ద్వාර පුතේ අපිට තියෙනවා කීපයක්. හරිද? එකක් තමයි not gate කියලා කියන්නේ. අනිත් එක අපි කියනවා o gate කියලා කියනවා. හරිද? ඊළඟට and gate කියලා කියනවා. හරිද පුතේ? ඔන්න not gate, o gate සහ and gate කියලා gates වර්ග තුනක් තියෙනවා. අහගන්න හොඳට පැහැදිලිව අහගන්න. පුතේ not gate කියලා කියන්නේ දැන් මං කියවන තියෙන ප්‍රාථමික ගේට් වර්ගය කියලා. හරි. දැන් ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් ගේට් එකෙන් මොකද්ද වෙන්නේ කියලා ඉස්සෙල්ලා අදහසක් ගමු. ඒ කියන්නේ ගේට් කියලා කිව්වට සමහර ලාවට කෙනෙක්ට අදහසක් නැතුව ඇතිනේ මොකද්ද මේ ගේට් කියලා කියන්නේ කියලා. හරි. මෙහෙම හිතන්නකෝ පුතේ. මෙන්න මෙහෙම කොටුවක් තියෙනවා. හරිද? මේ කොටුව ඇතුලෙන් කවුරු හරි කෙනෙක් එනවා. එතකොට යා ඉන්නේ මොකක් හරි එකක් විදියට එනවා. ආවට පස්සේ මේකෙන් එළියට යන්න පුතේ එයා යම්කිසි පරිවර්තනයකට ලක් කරනවා. හරිද? සමහරලාට එක්කෙනෙක් වෙන්න පුළුවන්, සමහරලාට දෙන්නෙක් වෙන්න පුළුවන්, සමහරලාට තුන් දෙනෙක් වෙන්න පුළුවන්. ආපු විදියට නෙමෙයි එළියට යන්නේ. මොකක් මාරි වෙනසක් වෙනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් අපේ පරිගණකය ගන්නකො. අපේ පරිගණකයට පුතේ data එකක් input කරාම අපි ඒක මැද process එකක් කරනවානේ පරිගණකය ඇතුලේ. process කරලා නේද අපි එළියට දාන්නේ. අන්න ඒක තමයි මෙතනත් වෙන්නේ. logic gate එකකදී වෙන්නේ යම්කිසි input එකක් ආවට පස්සේ පුතේ ඔය input එක මොනා කරනවද? process කරනවා. ඔය ආදානේ සකස් කිරීමකට ලක් කරනවා. සකස් කරලා ඉවරලා ඊට පස්සේ මොනා කරනවද? ප්‍රතිදානය කරනවා. ඒ කියන්නේ අවසානයේ අපි output කරලා දානවා. පැහැදිලිද කතාව? input කරනවා ඒක process කරනවා output එනවා. හරි. දැන් බුදේ ඔන්න අර පළවෙනි එක්කෙනා අපි කිව්ව නේද මොකද not gate කියලා එකක්. ඉස්සල්ලාම අහගන්න මොකද not gate කියලා. දැන් අද note ලියන්නේ මුකුත් නැහැ. හරිද? note ලියන්නේ කිසිම දෙයක් නැහැ. අද සම්පූර්ණ ඔයාට ඕනේ ගණන් හදන්න ගණන් පොත විතරයි. note ලියන්නේ නැහැ කවුරුත්. ගණන් හදන පොත විතරයි ඕනේ. අද මම මේ note ලියවෙලා ඒ මුකුත් නැහැ. මට ඕනේ අද මේක ඇතුලේ ඔයාට diagrams ටික අඳලා වැඩ ටික කරගෙන යන විදිය කතා කරන්න. හරිද? හරි. අහගන්නකෝ. පුතේ not gate කියලා කෙනෙක් ඉන්නවා. not gate එකේදී වෙන්නේ හිතන්නකෝ යම් කිසි කෙනෙක් ආදානය වුණාම අර මං කිව්ව අර එක්කෙනෙක් input කරනවා කියලා. යම් කිසි එක්කෙනෙක් input වුණාට පස්සේ එයා පුතේ ප්‍රතිදානය වෙන්නේ. හොඳට අහගන්න. input වුණාම යම් කෙනෙක් ප්‍රතිදානය වෙන්නේ එයාගේ ප්‍රතිවිරුද්ධ අගය. තේරුණාද? එක්කෙනෙක් ආදානය වෙනවා එයා ප්‍රතිදානය වෙන්නේ පුතේ ඒ අදාළ කෙනාගේ ප්‍රතිවිරුද්ධ අගය තමයි ප්‍රතිදානය වෙන්නේ. පැහැදිලිද කතාව? ආදානයේ ප්‍රතිවිරුද්ධ අගය. හරි. දැන් මේ අහගන්නකො. ඔන්න ඉන්පුට් එක තියෙනවා මෙන්න මෙහෙම. අපි හිතමු පුතේ මේක තමයි සාමාන්‍ය මේ කියන්නේ ගේට් වල තියෙන සංකේතය කියලා එකක් තියෙනවා. හරිද? මෙහෙම ගන්නකො. මේක තමයි සංකේතය සාමාන්‍ය. ඔය සංකේතය අහගන්නකො. මේ තමයි සංකේතය. එතකොට මේ සංකේතයක් ගත්තහම පුතේ මේ සංකේතේ මේ පැත්තේ ඉන්න ඉන්පුට් මේ පැත්තේ යන අවුට්පුට්. හරිද? පැහැදිලිව අහගන්න. චූටි දේවල් තමයි නමුත් අහගන්න. ඒ කියලා අපි විචල්යක් අපි මේකට කියනවා විචල්යක්. එහෙම නැත්නම් වේරියබල් එකක් කියලා කියනවා. හරිද? ඔය ඉන්පුට් එකක් ඒ ඉන්පුට් එකේ නමට අපි කියනවා ඒ. හරිද? එතකොට මේ ඒ කියන ඉන්පුට් එක ආදානය වුණාම ඒ කියන්නේ ඉන්පුට් එක කියන ආදානයක්නේ. මේක පරිපතය ඇතුළට ආවහම එහෙම නැත්නම් මේ ගේට් එක ඇතුළට ආවහම පුතේ මේකෙන් ප්‍රතිදානය වෙන්නේ ඒ අදාළ ආදානයේ ප්‍රතිවිරුද්ධකය තමයි ප්‍රතිදානය වෙන්නේ. ඒ කියන්නේ අපි යට කියනවා ඒ බා. ඒ කියන ආදානයේ ප්‍රතිවිරුද්ධකය. ඒ බා. හරිද? පුතේ එතකොට දැන් මේ තියෙන ඉන්පුට් නේද? හරිද? මේ තියෙන මොකද්ද? අවුට්පුට් නේ. පැහැදිලිද කතාව? ඒ කියන කෙනාගේ අවුට්පුට් එක ඔච්චරයි. මහලුකුට හිතන්න එපා. ආදානයේ ප්‍රතිවිරුද්ධකය. හරි. එතකොට පුතේ මේ අවුට්පුට් එකට අපි සාමාන්‍යයෙන් කියනවා F කියලා. සාමාන්‍යයෙන්. හරිද? F කියලා කියන සාමාන්‍ය. එහෙනම් මෙයාගේ F සමානයි මොකද්ද? A බා නේද? සරල කතාවක්නේ. හරිද? ඔයාලා ලියන්න යන්න මුකුත් කරන්න එපා. නිකන් ඕන්නම් කොඩියට කටුවට දාගන්න වට ගණන් හදදී අවශ්‍යයි. නැත්තම් නෝට් ලියන්න ඒක මුකුත් එපා. නෝට් එක ලියන එක අපි වෙනම කරනවා. හරිද? හරි. F සමානයි A බා. ඊළඟට පුතේ අපිට තියෙනවා තව ගේට් එකක් O ගේට් එක කියන එක. O ගේට්. O ගේට් දැන් not ගේට් එකේ මං කියවනේ තියෙන්න පුළුවන් එක ආදානය කියලා කිව්වනේ. මොකද ඒ ආදානය වෙන කෙනාගේ ප්‍රතිවිරුද්ධ කෙනානේ පුතේ අවුට්පුට් එන්නේ. O ගේට් එකේදී අඩුම තරමේ ආදාන දෙකක් ඕනේ. අවම වශයෙන් ආදාන දෙකයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම වෙනවා.
අවම වශයෙන් ආදාන දෙකයි. දැන් පුතේ A මෙතනින් එනවා B මෙතනින් එනවා. එළියට එද්දී A ධන B කියලා තමයි එන්නේ. අන්න දැන් මම කියවනේ ප්‍රතිදානයේ යම් වෙනසක් වෙනවා. හරිද? ප්‍රතිදානයේ වෙනස් වෙනවා. F එහෙනම් මම මේක ප්‍රතිදානයට F කියලා කියනවා F සමානයි A ධන B. මොකක් හරි වෙනසක් වෙන්නේ. කියන්නේ දැන් මෙතනින් ආදානය වෙච්ච දෙන්න AB එළියට එන්නේ කවුද? A දෙන්නගේ එකතුව. A ධන B. හරිද? නිකන් හිතන්නකො 5යි 3යි ආවොත් එළියට එන්න 8. එහෙම වගේ එහෙම නෙමෙයි එහෙම වගේ කෙනෙක්. ආදාන දෙක එකතුවක්. එච්චරයි. හරිද? වෙන මොකුත් හිතන්න එපා. වෙන අමතර මොකුත් හිතන්න එපා. ආදාන දෙක එකතුවක් එළියට එනවා. හරි. ඊට පස්සේ මූලික ద్వාරවල අවසාන කෙනා පුතේ AND ගේට් එක. AND ගේට් කියලා කියන්නේ AND ගේට් එකේ සංකේතය මෙන්න මෙහෙම. ඔන්න ඔක තමයි සංකේතය. හරිද? මේක තමයි සංකේතය. මේකේ පුතේ A ආදානය වෙනවා B ආදානය වෙනවා. මේ දෙන්න ගුණිතයක් තමයි ප්‍රතිදානය වෙන්නේ. ඒ කියන්නේ A.B කියලා. ගුණිතය ප්‍රතිදානය වෙනවා. A සහ B ආදානය වෙලා ඒ දෙන්නගේ ගුණිතය ප්‍රතිදානය වෙනවා. හරිද? ඒ කියන්නේ F සමානයි A.B. හරි. ඔච්චරනේ දැන් ඔය මූලික දේවල් ටිකනේ බා. මේවා මං හිතනවා මෙතන ඉන්නවා 150 200ක් විතර ඉන්නවා. ඒ හැමෝටම ඒ කියන්නේ අපි හිතමු මෙතන 98%කට මේක බැරි වෙන්නේ නැහැ. මේක පුළුවන්. හරිද? අර සබ්ජෙක්ට් මාරු කරපු ඊට පස්සේ අලුතෙන්ම IT කරන්න ආපු කෙනෙක්ට විතරයි මේක සාමාන්‍යයෙන් බැරි වෙනවා නම් බැරි වෙන්නේ. නැත්තම් මේක හැම එකකටම පුළුවන්. හරිද? හරි. මට දැන් කියන්න ඉස්සලා මේක පුළුවන්ද කියලා. එක ළමෙක්ට හරි මේක මිස් වුණොත් පුතේ අපරාධනේ අපි ඉස්සරහට කරන පාඩමම. මට ඉස්සලාම chat එකක් දාන්න පුතේ මේක ඕකේද? ඕකේද? හරි. එල. වැඩේ තේරුණානේ. දැන් වැඩේ පැහැදිලිනේ හරි. ඕවා ලේසි. දැන් පුතේ ඔයාගේ ගණන් හදන පොත අරගන්න ඔහොමම තියලා ගණන් හදන පොත අරගෙන ලියන්න චූටි මාතෘකාවක් මූලික ద్వාරය සුරෙන් පරිපත නිර්මාණය. පරිපත ඇඳා ඊට පස්සේ ගේම ගහගෙන යන්න. ගණන් හදන පොත ටියුට් එකක් මොකුත් නෑ අද. ගණන් හදන පොත ගත්තා මූලික ద్వාරය සුරෙන් පරිපත නිර්මාණය. මේකට ටියුට් එක තියෙනවා. මේ පාඩමට ටියුට් තියෙනවා. ටියුට් නැත්තේ නෑ. ගණන් හදන පොත ගන්න අරගෙන ලියන්න මූලික ద్వාරය ඇසුරෙන් පරිපත නිර්මාණය. නැත්නම් පරිපත ඇඳීම කියලා ලියන්නකො. ඒ ඇති. හරි. දැන් පුතේ ලියන්න මෙන්න මෙහෙම ලියලා මෙන්න මේ ගණන ලියා ගන්න ඉස්සලම. හරිද? F සමානයි A බා B ධන C මේ චූටි ගානක්. හිතන්න බෑ මොකුත් ඈ. හරිද? A බා B ධන C ඔච්චරයි. මේ ගාන ලියා ගන්න පටස් ගාලා.
A bar B ධන C. හරි. දැන් පුතේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ මුලින්ම කොහොමද මේකට පරිපස්සරහන අපි අඳින්න පටන් ගන්න කියලා. හරිද? මේ අහගන්න පරිපස්සරහන අඳින්න පටන් ගන්න විදිහ. ඉස්සල්ලාම කරන්න ඕනේ ගානේ තියෙන විචල්යන් ටික අඳ ගන්න. වේරියබල්ස් ටික අඳින්න. මොනවාද වේරියබල්? A තියනවා, B තියනවා, C තියනවා. හරි. පුතේ ඔයාට ලොජික් ගේට් එකක් අඳින්න පුළුවන් එක්ක පල්ලෙහා පැත්තට විචල්යන් ටික දාලා අඳින්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් මේ පැත්තට විචල්යන් ටික දාලා අඳින්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒක වට ලේසි විදියට අඳින්න ඒක අවුලක් නැහැ. හරි. මම දැන් මුල්ම හින්දා මේ පැත්තට විචල්යන් ටික දාන්නම්. A B C කියලා. හරි. දැන් පුතේ සාමාන්‍යයෙන් අපි ගාණක් සුළු කරන විදිහට තමයි ගණිතයේදී අපි ගාණක් සුළු කරන විදිහට තමයි ලොජික් ගේට් ගණන් හදන්නේ. හරිද? A බා කියලා කියන්නේ හොඳට අහගන්න. A බා කියලා කියන්නේ නිකන් හිතන්නකො නිකන් දෙකේ වර්ගය වගේ එකක්. බා කියලා කියන්නේ අර උඩින් තියෙන එකනේ. හරිද? ඊට පස්සේ පුතේ ඩොට් B නේ තියෙන්නේ. මං යා ඩොට් 3යි කියලා දාන්නම්. C කියලා කියන්නේ 4 කියලා හිතමු අපි. දැන් නිකන් මේ ගාණක් වගේ නේද? හරි. මට ඉස්සල්ලාම ඔයා කියන්න chat එකට දාන්න පුතේ අපි මේ ගානේ ඉස්සල්ලාම සුළු කරන්නේ කොයි කොටසද? මේ ගාන ගත්තොත් ඉස්සල්ලාම සුළු කරන්නේ කොයි කොටසද? 3ට 4ක් එකතු කරනවද? 2 3ෙන් වැඩි කරනවද? නැත්නම් දෙකේ වර්ගය දානවද? මොකක්ද ඉස්සල්ලාම කරන්නේ? අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? අන්න හරි. මොකක්ද සාමාන්‍යයෙන් කරන්නේ? සාමාන්‍යයෙන් කරන්නේ පුතේ අපි දෙකේ වර්ගය දාන එක. දෙකේ වර්ගය කියලා කියන්නේ 4යි. ඊට පස්සේ තමයි 3ෙන් ගුණ කරනවා නම් කරන්නේ. 4 3 12යි. 12යි 4යි 16යි. ඔහොම නේද තියෙන්නේ. සාමාන්‍යයෙන් ගාණක් සුළු කරන්නේ ඔහොමනේ. හරිද? පැහැදිලිද? දෙකේ 3ෙන් වැඩි කරන්නේ නැහැ. මොකද කරන්නේ? දෙකේ වර්ගය දාන එකයි ඉස්සෙල්ලම කරන්නේ. වර්ගයක් තියෙනවා ඒක සුළු කරගන්න එකයි කරන්නේ. හරිද? හරි. දැන් අහගන්න. දැන් පුතේ ඔන්න බලා ගන්න කරන වැඩේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි සාමාන්‍යයෙන් අර දෙකේ වර්ගය දැම්මා වගේ මොකද්ද කරන්නේ? මේ Aට දැන් දෙකේ වර්ගය කියන්නේ නිකන් A බා වගේනේ. එහෙනම් මම Aට බා එක දා ගන්නවා. A බා කියන්නේ මොකද්ද? බා සංකේත මෙන්න මෙහෙමනේ පුතේ. තේරුණාද? හරි. පරිබද අඳිද්දි හොඳට මතක තියාගන්න මෙන්න මේ පොයින්ට් චූටි පොයින්ට්. හැබැයි ඔයා මේවා දැනගත්තේ නැතුනම ඔයාට ඉස්සරහට ගණන් වරදිනවා. ඔයා සාමාන්‍ය පොතේ ලොජික් ගේට් එකක් ඇඳහම මේ ලොජික් ගේට් එකේ අවුට්පුට් එක මොකද්ද කියලා ලියන්න. දැන් ඉන්පුට් එන්නේ නේනේ. ඒ බා කියලා උඩින් ලියා ගන්න. ඒක ඔයාලට ගාන හදද්දි ලේසි. ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? හරි. දැන් ඔන්න ඒ බා හදාගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ ඒ බා පොතේ B ගෙන් ಗುಣ කරන්න ඕනේ. එහෙනම් B වත් ගන්නවා මෙතනටම ಗುಣ කරනවා. ಗುಣ කරා. හරිද? ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? හරි. A බා B ගෙන් ಗುಣ කරා. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් පුතේ මේ C ට එකතු කරන්න තියෙන්නේ. මෙතන C එනවනේ. එහෙනම් ඔන්න A බා B ධන C. පැහැදිලිද කතාව? චූටි පරිපදයක්. නමුත් චූටි කන්සෙප්ට් එකක් ඔයාලා ඉගෙන ගන්න තිබ්බා. එකක් තමයි ඔයාට පුතේ ලොජික් ගේට් එකක් අදිද්දි එක්ක මේ පැත්තට අඳින්න පුළුවන් නැත්නම් මෙහෙට අඳින්න පුළුවන්. පරිපත අදිද්දි. එහෙම ඇන්දාම අනිවාර්යෙන් ඔයා මේ ගේට් එකක් ඉස්සරහින් මොකද්ද මේකෙන් එළියට එන ප්‍රකාශනය කියලා පැන්සලකින් හරි ලියා ගන්න. එහෙම ලියාගෙන නැති වුනහම ඔයාට ඉස්සරහට සමානලාට වරදින්න පුළුවන්. ඕක ලියලා ඊට පස්සේ ඔන්න ඔය විදිහට පරිපතය අඳින්නයි තියෙන්නේ. හරි. මෙන්න මේ වැරදි කරන්න එපා පරිපත අදිද්දි. මොකද්ද? දැන් හිතන්නකෝ A මේ හරි ඉන්නවා. මම නිකන් උදාහරණයක් කියන්නම්. B මේ හරි ඉන්නවා. පුතේ AND ගේට් එක දාද්දි කොයි වෙලාවකවත් මෙහෙම කරන්න එපා. හරිද? තේරුණාද? පැහැදිලිද කතාව? මෙහෙම කරන්න යන්න එපා. මෙහෙම කරන්න යන්න එපා කියන්නේ මේ විදිහට අලි පරිපත අදින්නේ නැහැ. ඇයි? පුතේ මේවා තියෙන ලොජික් ඉලෙක්ට්‍රොනික මේවානේ. හරිද? එතකොට මේ ඉන්පුට් එක ඔයාලට පුළුවන් එක්ක මෙන්න මෙහෙම ගන්න. එහෙම අරගෙන ඔයාලට මෙන්න මේ විදිහේ පරිපතයක් දාන්න පුළුවන්. තේරුණාද? අර වැරද්ද කරන්න එපා ඈ. F output එකේ දීලා තියෙන පිළිවෙලට කරොත් වැරදිද? වැරද්දක් නැහැ. හැබැයි සමහර තැන් ඔයාලට වරදිනවා. හරිද? නිකන් ඔය විදිහට හිතලා හදන්නකෝ. හරි. හරි. මේක ලියා ගන්නකො පොත ඉස්සෙල්ලාම. ඊට පස්සේ අපි චුට්ට අමාරුව දාමු. පටස් කාලේ දෙන්න විනාඩියක් දෙන්න නේද ගන්න.
හරි. වැඩේ ඕකේ. දැන් පුතේ ඊළඟ ගාන. දැන් මම චුට්ට ගාන ලොකු කරනවා ඈ. සර් ඔක පහළට ඇන්දොත් එන විදිය හරි. පහළට ඇන්දොත් එන්නේ කොහොමද? මම පහළට ඇඳලා පෙන්නන්නම්. ABC. ඒ කියන්නේ එතකොට ළමයි සාමාන්‍යයෙන් ඔයා මෙන්න මේ වෙලාව ඉන්නේ පල්ලෙහාට අදින්න. ඔහොම ඇඳගන්න. හරිද? එහෙම ඇඳගන්න ඕනෙත් නෑ. අපි සාමාන්‍යයෙන් එතකොට ඉන්නේ පල්ලෙහාට තමයි අඳින්නේ. දැන් මේකේ ඕනේ A bar BC නේද? A bar ධන BC නේ. හරි. A bar B ධන C නේ. හරි. එහෙනම් මෙන්න මෙහෙම කරන්න. සාමාන්‍යයෙන් එතකොට කරන්නේ මෙහෙම. ඔන්න A bar. මෙන්න B. පුතේ දැන් මෙන්න මෙතනදී ඔයාලට ප්‍රශ්නයක් කියලා නෙමෙයි බලන්නකො මේ පොඩක් මොකන්නම්. මෙහෙම දෙන්නකො හරියට. හරි. ඔන්න A bar හරි. හරිද? අපි හිතමුකෝ B bar එක මම මෙහෙම දැම්මා කියලා. sorry B එක. දැන් C ට එකතු කරන්න ගියාම හරිද? අහගන්න. සමහර වෙලාවට පුතේ හරිද? සමහර වෙලාවට ඔයාලට මෙහෙම ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑනේ. හැබැයි එහෙම නැතුව ඔයාට මෙයාව මෙන්න මෙහෙම ක්‍රොස් කරලා ගන්න ඕනේ නෝත්. හරිද? අහගන්න. හරියට අහගන්න. ක්‍රොස් කරලා ගන්න ඕනේ නෝත්. ඔයාට මෙහෙම ගන්න බෑ. පැහැදිලිද? ලොජික් ගේට් වලදී ඔය වගේ ඔහොම වයර්ස් ක්‍රොස් කරන්නේ අපි. ක්‍රොස් කරනවා නම් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මොකක්ද දන්නවද? එක්ක මෙන්න මෙයාට මෙන්න මෙහෙම ඩොට් එකක් දාලා දැන් මෙයාව ක්‍රොස් කරනට අවුල නැහැ. ඒතකොට මෙයානේ ක්‍රොස් කරලා තියෙන පේනවනේ. මේ ලයින් එක පහලින් ගිහිලා තියෙනවා. මෙයා තමයි මෙහෙම මුට්ටුවක් දාලා මෙහෙට ඇදලා තියෙන්නේ. එහෙම අවුලක් නැහැ. එතකොට මෙයාටත් අනිවාර්යෙන් එහෙමයක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඔයාලට කරන්න දෙයක් තියෙනවා ළමයි. කිසි අවුලක් නැහැ. මෙන්න මෙහෙම බම්ප් එකක් දාලා ඔයාලට ලොජික් මෙන්න මේ වයර් එක ගන්න පුළුවන් මෙතන. ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒත් අවුලක් නැහැ. එහෙනම් බම්ප් එක දාලා ගන්නත් පුළුවන් නැත්නම් අර විදියට ඩොට් එකක් දාලා මෙහෙට අදින්නත් පුළුවන්. ඔය දෙකම අවශ්‍ය නැහැ. ඩොට් එක හෝ බම්ප් එක දෙකෙන් එකක්. හරිද? හරිද? එහෙම අවුලක් නැහැ. හරි. ඊළඟට මේ ගාන බලන්න. මේක හදලා දෙන්න මට. F සමානයි A bar BC ධන AB bar. A bar B. AB bar sorry AB bar. A bar BC ධන AB bar. මට මේකට පරිපතය ඇඳලා දෙන්න පුතේ. අර සාමාන්‍ය වාට පුළුවන් වෙන විදිහට අදින්න ඒක ගැටලුවක් නැහැ.
හරිද? හරි. දැන් අහගන්න පුතේ. මෙන් බලන්න කොහොමද එන්නේ? ඔයාලට මේක මේ විදිහට අඳින්න පුළුවන් ඈ. මම මේක අරකින් අදපු තව විදිහක් දැන් කියලා දෙන්නම්. මෙහෙම මෙහෙම මෙහෙම. මෙහෙමත් ලේසි වාට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ පුතේ දැන් මේකේ වැඩේ තමයි ඔයා ඉස්සෙල්ලා බා තියෙන ඒවා දාගන්න ඕනේ. ඒ වැඩේ ලේසි මෙහෙම. බා එක දාගද්දී අපි දාගන්නේ මෙන්න මේ අතර දාගත්තා නම් ඔයාලට තවත් ලේසි. මෙන්න මෙහෙම පහලට. මොකද දන්නවද? එතකොට බා ලයින් එක මෙහෙම යනවනේ. ඊට පස්සේ බී බා එකකුත් ඕනේ. බී බා ලයින් එකත් මම මෙහෙම දාගන්නවා. දැන් හොඳට බලන්න මෙතනින් A ලයින් එක යනවා මෙතනින් A බා ලයින් එක යනවා ආයෙ මෙතනින් B ලයින් එක යනවා මෙතනින් B බා ලයින් එක යනවා මෙතනින් C ලයින් එක යනවා හරි දැන් මෙච්චරයි කරන්න තියෙන්නේ මොකද්ද පුතේ ඔයාට ඕනේ A බා කෙනෙකුයි B කෙනෙකුයි C කෙනෙකුයිනේ ඔන්න A බාව ගන්නවා මෙන්න මෙහෙම ඩොට් එක දාලා ගන්න A බායි B වයි C වයි දැන් ඒ තුන් දෙනාව අරන් ಗುಣ කරන්න තියෙනවාට එහෙනම් AND එක දාන්න එතින් ලියන්න A බා BC ඊට පස්සේ පුතේ AB බා A කියන්නේ මෙන්න මෙයා B බා කියන්නේ මෙන්න මෙයා ආයි මේ දෙන්නට AND එක දාන්න දැන් මොකද්ද කරන්න තියෙන්නේ මේ දෙන්න එකතු කරන්නයි තියෙන්නේ ඔන්න ඔහම එකතු කරන්න එතකොට ප්‍රකාශනය A බා BC දන AB බා තේරුණාද මේ ටික ඔයාලට ගන්න දැන් පරිපත යන්ත්‍ර පස්සේ මකලා දාන්න පුළුවන්. මොකද එච්චර දුරට ඕනේ නැහැ. පැහැදිලිද? මේ තමයි අඳින විදිය ලේසි විදිය. මේ පැත්තට අඳිද්දී අර සාමාන්‍ය පොතේ හරිද? මේකේ B බාර් B ට බාය ගන්න නැහැ නේ. sorry. හරි නේද? හරි. හරිද? A බා BC මෙන්න A බා ඉන්නවා මෙතන ඊළඟට B ඉන්නවා ඊට පස්සේ මේ ඉන්නේ C ඊට පස්සේ මොකද කරන්නේ ඊළඟට A ගත්තා ඊට පස්සේ B බාව ගත්තා දැන් මේ දෙන්නා එකතුව ගත්තා පැහැදිලිද දැන් මේ වගේ එකදී හරිද මේ වගේ එකදී පුතේ හොඳට හොයාගන්න දැන් ඔයා අර මේක අර පැත්තට ඇඳනනම් එහෙම ටික ප්‍රකාශනය අපැහැදිලි වෙනවා මෙන්න මේක තමයි පොයින්ට් එක. ඔයාගේ සාමාන්‍ය ගානක විචල්යන් ගාන එකම විචල්යන් ගාන නැවත තියෙනවා නම් ඔයාට අඳින්න ලේසි විදිය මෙහෙම. මොකද විචල්යන් ගාන නැවත තියෙනවා කියලා කියන්නේ පුතේ මේක අර පැත්තට ඇඳද්දි ගොඩාක් කම්ප්ලෙක්ස් වෙනවා. පැහැදිලිද? ඒ හින්දා ලොකු ප්‍රකාශන තිබ්බොත් කොයිලාවත් ඒ පැත්තට අඳින්න එපා. මෙහෙම ඇඳලා මේ විදියට ගන්න. ඒක ලේසි. පැහැදිලිද? හරි. මේක ඇඳ ගන්න වැරදිච්ච කට්ටිය. අර කට්ටිය වැරදි නෑ. හරිද වැරදි නෑ නමුත් එහෙම ඇඳහම චුට්ටක් අපැහැදිලි වෙයි මම ඔයාලට ඒක ඇඳලා පෙන්නන්න පොඩ්ඩක් මේ බලන්න ඔන්න ඒ බා එකක් එනවා ඊළඟට BY CY ඕනනේ A බා BC ඊට පස්සේ මොකද කරන්නේ AY B බා Y ඕනේ මේ A ලයින් එක B බා ගන්න ඕනේ B ව මෙතනින් ගත්තා ඒ දෙන්නට ඇන්ඩ් එකක් දැම්මා මේ දෙන්න O F ප්‍රකාශය හරි තේරුණාද ඔය තියෙන ඔය දෙවිදියටම අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ කොහොම කරත් එකයිනේ ඉතින් එකම ගේට් ගන්න වට ඇවිල්ලා තියෙන්නේ එහෙම ගැටලුවක් නැහැ හරිද පරිපතේ ඕනේ විදිහට අඳින්න පුළුවන් හරි අඳ ගන්න වැරදිච්ච අය ඔයාට ඒ වුණාට මම නම් කියන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ ප්‍රකාශනය එන්න ලොකුයි නම් ප්‍රකාශනය ගොඩක් ලොකුයි නම් ඔයාට මේ අතර යනට වැඩිය මෙහෙම අඳ ගන්න එක තමයි ලේසිම හරිද හරි ඕකේ ඇඳලා ඉවර වෙච්ච කට්ටිය ළමයි මෙන්න මේක ඇඳලා දෙන්න මට මේක ඇඳලා දෙන්න මට ඉක්මනට
හරි දැන් අහගන්න මේ බලන්න A තියනවා B තියනවා C තියනවා පුතා A ලයින් එක ගන්න මෙහෙම B ලයින් එක ගන්න මෙහෙම C ලයින් එක ගන්න මෙහෙම දැන් ඔයා බලන්න මේකේ A බා B බා C බා තියනවද තුනම තියනවද නෑ A බා එකයි B බා එකයි විතරයිනේ තියෙන්නේ එහෙනම් මම A බා එකක් හදා ගන්නවා සහ B බා එකකුත් හදා ගන්නවා දැන් පුතේ මං ගාව A බාත් තියනවා B බාත් තියනවා අවුලක් නෑ C බා කියලා එකක් ඕනේ නෑනේ මට හරි දැන් මම A බා කියන ලයින් එක ගන්න මේ A බානේ පළවෙනි එක කෙනා ඔන්න A බා B කියන ලයින් එක ගන්නවා B C කියන ලයින් එකත් ගන්නවා C මෙතනින් එනවා පුතේ A බා B C කියලා කෙනෙක් ඊළඟට A ඉන්නවා B බා ඉන්නවා C ඉන්නවා A ඉන්නවා B බා ඉන්නවා C ඊට පස්සේ A බා B බා C A බාත් හරි B බාත් හරි C හරි දැන් තියෙන පුතේ මේ පද තුන මොනා කරන්නද එකට එකතු කරන්නයි තියෙන්නේ මෙයයි මෙයයි ඒක F කියලා දැම්මත් අවුලක් නැහැ ප්‍රකාශනය මොකද ආයෝක ලියන්න ඕනේ නැහැ මොකද F සමානයි කියලා තියෙන. ඒතකොට F ලියුණා හරි. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ ටික වැඩි හින්දා මේක අයින් කළා දාන්න. හරි කොහොමද මේක හරියයි? හරිද? හරි නේද? හරි. දැන් ඔය අපි ලිව්වේ එක ටයිප් එකකට ගන්නෙ. මම දෙන්නම් වෙන ටයිප් එකක්. මෙන්න මේකත් හදලා බලන්න ළමයි. හරි. මට මේක හදලා දෙන්න. ඉක්මන් ගන්න. පරස් කරලා පටන් ගන්න.
හරි ඉවරයිද හරි හරි අපි කරමු ඒක බීබායක් ඕනේද ඕනේ සීබායුත් ඕනේද ඔව් ඒක උත් ඕනේ හරි අන්න බලන්න දැන් මේක ගන්න කොහොමද දැන් ළමයි A බාවයි BY C බාවයි ගන්න මෙතනට A බාවයි BY C බාවයි අරගෙන එකතු කරන්නයි ඕනේ දැන් ಗುಣ කරන්න නෙමෙයි තියෙන්නේ හරිද ඊළඟට AY B බාවයි C බාවයි AY B බාවයි C බාවයි ඒ තුන් දෙනත් අරගෙන ඔන්නම එකතු කරන්න A බාවයි B බාවයි C වයි A බාවයි B බාවයි C වයි ඒ තුන් දෙනත් අරගෙන මෙහෙම එකතු කරන්න AY BY C බාවයි C වයි AY BY C වයි මේ තුන් දෙනත් අරගෙන එකතු කරන්න දැන් ළමයි මේ සෙට් එක මරම් මොනා කරන්න තියෙන්නේ ಗುಣ කරන්නයි තියෙන්නේ ඔන්න එහෙනම් F output එක මේවා ඉස්සරහ ලියාගත්තත් කමක් නැහැ A bar BC A bar ධන B ධන C bar A ධන B bar ධන C bar ඊළඟට A bar ධන B bar ධන C A ධන B ධන C හරි කොහොමද මේක හරිය හරි නේද නයිස් ඔන්න පුතේ දැන් ඔයාලා පරිපතවල ඒ කියන්නේ අපි කියන බූලියන් ප්‍රකාශනයක් දුන්නාම ඒක මොනා කරන්නද ඒක දැන් ඔයා සාමාන්‍ය ඒ කියන්නේ ප්‍රකාශනය දුන්නාට පස්සේ ඒකට පරිපතය අඳගන්න දන්නවා හරි පුතේ ඔයාලා අහලා තියනවද සත්‍යතා වගුව කියලා එකක් හරිද මේ අහගන්න මේකත් චුට්ටක් කොහොමද ඉගෙන ගමු එතකොට ආඩ ගණන් හදද්දි මාර ලේසි හරිද සත්‍යතා වගුවක් කියන එක අන්තිම අවුට්පුට් එක ලියන්න ඕනද නෑ ඕන්න එතන F කියලා දැම්මම හරි අරකම තියනවනේ හරි සත්‍යතා වගුවක් කියලා කියන්නේ බොදේ ට්‍රුත් ටේබල් එකක් ඒ කියන්නේ මෙන්න මෙහෙමයි හරිද අහගන්න ට්‍රුත් ටේබල් එක කියලා කියන්නේ කියන්නේ සත්‍යතා වගුවක් කියලා කියන්නේ ඔයාගේ පරිපතයක තියෙන්න පුළුවන් සියලුම අවස්ථා ටික නිරූපණය කරන එක හරිද ඒ කියන්නේ මෙහෙම කියමු මෙහෙම අපි ගමු උදාහරණයක් මේ කියන හරියටම අහගන්න කතාව දැන් පුතේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් මොකක්ද දෙකට ගන්න මම පොඩ්ඩක් ඉන්න බලන්න උදාහරණයක් ගන්න එක ගන්න කෙනෙක් නැද්ද හරි නෑ ඕන සාමාන්‍ය මේකක් ගමුකෝ අපි හරි දැන් ඔයාලට පේනවා මෙන්න මේක මොකද්ද මේක බලන්නකෝ මේ තියෙන්නේ ස්විච් එක ගන්න පුතේ
හදම මේක පෙන්වන්න මොනේ මේ ගත්තේ මේ ස්විච් එක කියලා වාද කරලා නැත්තේ නෑනේ. හරි. ස්විච් එක ගන්න මේ තියෙන්නේ. එතකොට මේ ස්විච් එක අවස්ථා කීයක් තියනවද? ඔයාලට වෙනවා ස්විච් එක අවස්ථා කීයක් තියෙනවද? උඩට දැම්මහම එකයි, පල්ලෙහාට දැම්මම තව එකයි. එහෙනම් අවස්ථා දෙකක් තියෙනවානේ. පැහැදිලිද? පුතේ ඔතන එක ස්විච් එකක් නම් එක ස්විච් එකක් නම් එක සිංගල් ස්විච් එකක් නම් තියෙන්නේ උඩ සහ පහළ කියන අවස්ථා දෙක විතරයි තියෙන්නේ. ඒ කියන්නේ එකිනෙකට වෙනස් අවස්ථා දෙකයි. එක ස්විච් එකක් නම්. හැබැයි අපි ස්විච් දෙකේ එකක් ගත්තොත් මෙන්න මේක. දැන් පුතේ මේකේ එකිනෙකට වෙනස් අවස්ථා කීයක් තියෙනවද? කීයක් තියෙනවද? දෙකම උඩට දාලා තියෙද්දි එකයි. ඒ කියන්නේ එකිනෙකට වෙනස් අවස්ථා කියලා දැන් මේ දෙන්නම සලකලා දෙන්නම උඩ. ඊළඟසේ දෙන්නම් පහළ. හරි දෙකයි. දෙන්නම උඩට දැම්මොත් එකයි දෙන්නම් පල්ලෙහාට දැම්මොත් එකයි. දෙකයි. එක්කෙනෙක් උඩට දාලා අනිත් කෙනා පහළට දානවා. 3යි. අනිත් කෙනා පහළට දාලා අනිත් කෙනා උඩට දානවා. 4යි. තේරුණාද? අවස්ථා 4ක් තියෙනවානේ ඔයාලට පැහැදිලිනේ. හරි. ඔන්න ස්විච් දෙකක් ගත්තොත් එහෙමනේ පුතේ. දැන් අපි බැරිලා හරි ස්විච් 3ක් හිතුවොත් එහෙම. මෙතන ස්විච් 4ක් තියෙනවා. මේ ස්විච් 4 එකක් ගත්තොත් මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි හතරම ඕෆ් කරොත් එක අවස්ථාවයි. හතරම දැම්මොත් තව අවස්ථාවයි. එක්කෙනෙක් දාලා තුන් දෙනෙක් ඕෆ් කරොත් තව අවස්ථාවයි. අනිත් කෙනා දාලා ඉතුරු තුන් දෙනා ඕෆ් කරොත් තව අවස්ථාවයි. ඊළඟ කෙනා දාලා ඉතුරු තුන් දෙනා ඕෆ් කරොත් තව අවස්ථාවයි. මෙයා දාලා ඉතුරු කෙනා තුන් දෙනා ඕෆ් කරොත් තව අවස්ථාවයි. හරිද? මේ දෙන්න දාලා මේ දෙන්න ඕෆ් කරොත් තව අවස්ථාවක්. මේ දෙන්න දාලා මේ දෙන්න ඕෆ් කරොත් තව අවස්ථාවක්. හරිද? පැහැදිලි වට තේරෙනවනේ ලොකු කතන්දරයක් තියෙනවනේ පුතේ මේකේ. එතකොට ස්විච් ගාන මත වට තේරෙනවද ස්විච් ගාන මත සාමාන්‍යයෙන් තියෙන්න බලන් අවස්ථා ගාන වෙනස් වෙනවා. දැන් එක ස්විච් එක ගන්න තිබ්බේ අවස්ථා දෙකයි. ස්විච් දෙකක් නම් අවස්ථා හතරක් තිබ්බා. හැබැයි පුතේ ඔයාලට වෙනවද ස්විච් ගාන වැඩි වෙන්න අපිට අවස්ථා ගාන තේරෙන්නේ නැතුව යනවා නේද? ඔන්න ඕක තමයි ට්‍රුත් ටේබල් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ ගානක එන්න පුළුවන් අවස්ථා ගණන මත පදනම් වෙලා හරිද? ගානක් ගත්තාම ඒ කියන්නේ පරිපතයක් ගත්තොත් පුතේ මේ පරිපතේ ආදාන ගණන මත පදනම් වෙලා ඔයාට එන්න පුළුවන් අවස්ථා ගණන තීරණය කරනවා. හරිද? එහෙම එකක් තමයි මේක. ඒ කියන්නේ ඔයා දෙන ආදානයන් අනුව ඔයාගේ ප්‍රතිදානය මොන වගේද එන්න පුළුවන්. හරිද? හරි. මේව ගමු අපි. සාමාන්‍යයෙන් පුතේ එක ඉන්පුට් එකයි නම් තියෙන්නේ. ඔයාගේ පරිපතේ ට්‍රුත් ටේබල් එක හැදෙන්නේ මෙන්න මෙහෙම. A සහ F. එක ඉන්පුට් එක නම් එක ඉන්පුට් එකයි නම් පුතේ ඔකට තියෙන පුළුවන් අවස්ථා දෙකයි. එක ඉන්පුට් එකයි නම් ඉන්පුට් දෙකක් තිබ්බොත් A B කියලා අවස්ථා කීයක් කියනවද? මම ඔයාලට කියන්නේ 4ක් කියනවා කියලා. මේ තියෙන ප්‍රතිදානය. හරිද? මේ එක ඉන්පුට් එකකට එකට අවස්ථා දෙකයි. ඉන්පුට් දෙකක් આવත් අවස්ථා හතරයි. ඉන්පුට් තුනක් આવත් කොහොමද ගන්න අපි? පුතේ බලන්න එක ඉන්පුට් එකට අවස්ථා දෙකක් ආවේ දෙකේ පළවෙනි බලයෙන් හින්දා. එතකොට අවස්ථා දෙකයි. හරිද? ඉන්පුට් දෙකයි නම් පුතේ අපි ගන්නේ දෙකේ දෙවෙනි බලය. එතකොට කීයද? 4යි. දැන් එක ඉන්පුට් එකක් හින්දා දෙකේ පළවෙනි බලය. ඉන්පුට් දෙකක් හින්දා දෙකේ දෙවෙනි බලය. හරිද? ඉන්පුට් තුනක් තිබ්බොත් මොකද වෙන්නේ? එහෙනම් දෙකේ තුන්වෙනි බලය. ඒ කියන්නේ කීයද? අවස්ථා 8ක් එනවා. හරි. එහෙනම් මේ ට්‍රුත් ටේබල් එක ඇඳෙන්න ඕනේ අවස්ථා 8කට. අවස්ථා 8කට. දැන් ඔයාලට මම අහනවා ඉන්පුට් 5ක් තිබ්බොත් කොහොමද වෙන්නේ? අවස්ථා කීයක් එනවද? බැරි වෙලා හරි ඔයාගේ පරිපතේ ඉන්පුට් 5ක් තිබ්බොත් අවස්ථා කීයක් එනවද? කීයක් එනවද? එහෙනම් දෙකේ 5 වෙනි බලයක්. ඒ කියන්නේ පුතේ කීයක්ද? 32ක්. ඉන්පුට් 8ක් තිබ්බොත් දෙකේ 8 වෙනි බලයක්. ඒ කියන්නේ 256ක්. ඒ කියන්නේ අවස්ථා ගාන වෙනස් වෙනවා පුතේ. ඔයාගේ ගානක තියෙන ඉන්පුට් ගණන මත. පැහැදිලිද? ගානේ තියෙන ඉන්පුට් ගාන මත ඔයාගේ මේ කියන ඔයාගේ අවස්ථා ගණන වෙනස් වෙනවා. හරි. දැන් ඊළඟට මේක දාන්නේ කොහොමද? මේක මේ වගුවක්නේ සත්‍යතා වගුවක් කියලා කියන්නේ වගුවක්නේ. මේ වගුව පුරවන්නේ කොහොමද? පුතේ දැන් වගුව පුරවන්නේ කොහොමද? මෙන්න මෙහෙම වගුවක් පුරවන්න බලාගන්න. දැන් ඔයාලට මේකේ තියෙන එක ඉන්පුට් එකයිනේ. හරි. ඒ ඉන්පුට් එක උඩට යන්න.
ඔයා එතනට දාන්න පුතේ දෙකේ බිඳුව කියලා. ඒ ඉන්පුට් එකේ පළවෙනි ඉන්පුට් එක උඩ යන්න. එකයිනේ තියෙන්නේ. එක ඉන්පුට් එකනේ. ඒක උඩ යන්න දෙකේ බිඳුවයි කියලා දාන්න. දෙකේ බිඳුව කියන්නේ කීයද? එකයි නේද? එහෙනම් එකින් එක වෙනස් කරන්න. බිඳුවෙන් තමයි සාමාන්‍යයෙන් අපි ට්‍රුත් ටේබල් එක පටන් ගන්න. එකින් එක වෙනස් කරන්න. බිඳුව එක. එකින් එක වෙනස් කරන්න. දැන් මේකේ ඉන්පුට් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. අර වගේම තමයි මේකේ තියෙන අවසාන ඉන්පුට් එක එහෙම නැත්නම් පළවෙනි ඉන්පුට් එක මෙයානේ පුතේ අවසාන ඉන්පුට් එක මෙයානේ. ඉන්පුට් පළවෙනි එකත් එයා අවසාන එකත් එයානේ. මේකෙත් අවසාන ඉන්පුට් එකට යන්න. ගිහිල්ලා එතනට ගිහලා දාන්න දෙකේ බිඳුව. කීයද එකයි. ඊට කලින් ඉන්පුට් එකකුත් තියෙනව නේද දැන්? දැන් මෙයාට දෙකේ බිඳුව දැම්මම නම් මෙයාට අපි දාන්නේ දෙකේ එකයි කියලා. එතකොට දෙකේ බිඳුව කියන්නේ එකනේ පුතේ. එහෙනම් එකින් එක වෙනස් කරනවා. බිඳුව එක බිඳුව එක. මෙයා දෙකේ එකයි කියන්නේ කීයද? දෙකයිනේ. එහෙනම් දෙකෙන් දෙක වෙනස් කරනවා. බිඳුව බිඳුව එක එක. තේරුණාද? දැන් මේකෙත් එහෙමයි. මේකෙත් අවසාන ඉන්පුට් එකට යන්න. දෙකේ බිඳුව. ඊට කලින් එක්කෙනා දෙකේ එක. මෙයා දෙකේ දෙක. තේරුණාද? එහෙනම් දෙකේ බිඳුවයි කියන්නේ කීයද? එකයි. එහෙනම් බිඳුව එක බිඳුව එක බිඳුව එක බිඳුව එක. එකින් එක. ඊළඟ කෙනා දෙකෙන් දෙක. දෙකේ එකයි කියන්නේ දෙකයිනේ. බිඳුව බිඳුව එක එක. බිඳුව බිඳුව එක එක. ඊළඟ එක්කෙනා දෙකේ දෙකයි කියන්නේ හතරයි. එහෙනම් හතරෙන් හතර. බිඳුව 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 එක එක. තේරුණාද? පැහැදිලිද ට්‍රුත් ටේබල් එකක් අඳින විදිය? ට්‍රුත් ටේබල් එකකදී පුතේ ඔයාගේ ගානේ තියෙන ආදාන ගණන මත තමයි ට්‍රුත් ටේබල් එකක් නිරූපණය වෙන්නේ. ඒ කියන්නේ ඒක අඳින්න ඕනේ සහ ඊළඟ අඳිද්දී මේ කොලම් ටික පුර මේ ප්‍රතිදාන තීරුව පුරවන්න වෙන විදිහකට. ඒක ආදානයේ ඒක පරිපතය අනුව වෙනස් වෙන දෙයක් නේ. මේ ටික අඳින්න එකම ෆෝමැට් එකට. හරි. ඔය ටික තේරුණාද කියලා දාන්න මැසේජ් එකක්. හරි. එලකිරි. වැඩේ තේරෙනවද? ඕන කෙනෙක් ඉන්නවා නම් පටස් ගාලා කොහේ හරි ලියා ගන්න. ගණන් හදන්න යන්නේ අපි ඊළඟට. ඕන කෙනෙක් ඉන්නවා නම් පටස් ගාලා ලියා ගන්න. විනාඩි 2ක් විතර දෙන්න. විනාඩි 3ක් විතර දෙන්නම් ඔයාලට. හතරම දුන්නා ලියා ගන්න ඉක්මනට.
හරිද ළමයි? ඇති නේද වෙලාව? හරි. දැන් ඇති. දැන් මම ඔයාලට දෙන්නම් ඊළඟට ගාන. මේ බලන්න. හරි. මෙන්න මෙහෙමයි කතන්දරේ වෙන්නේ. හොඳට අහගන්න. හරිද? ඔයාලා පුතේ පරිපතයක් අඳිද්දී මේ පරිපතයක වෙන දේ ගැන පොඩ්ඩක් ඉස්සෙල්ලා අවබෝධයක් තියෙන්න ඕනේ. හරිද? not gate එකක් කියලා කියන්නේ හොඳට අහගන්න. මම මේ කියන කතාව හරියට අහගන්න. එතකොට මේක එකපාරෙන් ඔලුවට දාන්න පුළුවන්. not gate එකක් කියලා කියන්නේ පුතේ දෙන ලද ආදානයේ ප්‍රතිවිරුද්ධ කෙනා. ඒ කියන්නේ ඒ ආදානය කරොත් ඒ බා තමයි එන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මෙහෙම. බිංදුව ආදානය කරොත් 1 එනවා. 1 ආදානය කරොත් බිංදුව එනවා. පැහැදිලිද? ඔච්චරයි. සාමාන්‍යයෙන් AND gate එකක් ගත්තොත් ළමයි මෙන් බලන්න. AND gate එකක් කියලා කියන්නේ ආදාන දෙකක් ගමුකෝ අපි. AND gate එකකදී වෙන්නේ දෙන ලද ආදාන දෙකේ ගුණිතය. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ මේ බිංදුවයි බිංදුවයි ආදානය කරොත් අවුට්පුට් එක මොකද්ද? මම නිකන් මෙතනින් කියන්නම් මේ නිකන් AB කියලා කොහොම දුන්නොත් බිංදුවයි බිංදුවයි ආදානය කරොත් අවුට්පුට් එක මොකද්ද? බිංදුවයි. ඇයි දෙන්නයි ගුණිතය නෙන්නේ. බිංදුවයි 1යි ආදානය කරොත් අවුට්පුට් එක මොකද්ද? ඒත් බිංදුවයි. ඇයි ඒ? ගුණිතයනේ. 1යි බිංදුවයි ආදානය කරොත් ඒත් බිංදුවයි. 1යි 1යි ආදානය කරොත් අන්න 1යි. තේරුණාද වැඩේ? 1යි 1යි ආදානය කරොත් 1යි. ඔක තමයි පොතේ AND gate එකක් කියන්නේ. OR gate එකක් කියන්නේ මොකක්ද? A සහ B ආදානය කරොත් OR gate එකක් කියලා කියන්නේ A ධන B. ඒ කියන්නේ A සහ B කොහොම ගත්තොත් බිංදුවයි බිංදුවයි ආදානය කරොත් කීයද? අවුට්පුට් එක බිංදුවයි. ඇයිද බිංදුව බිංදුව එකතු කරාම බිංදුවයි නෙමෙයි මේ දෙන එකතුවනේ. බිංදුව 1යි එකතු කරාම කීයද? 1යි. 1යි බිංදුව එකතු කරාම 1යි. 1යි 1යි එකතු කරාම 2යි නෙමෙයි ඈ. ලොජික් ගේට් වලදී මේ බිට් දෙක එකතු කරාම පුතේ එකම තමයි අපි දාන්නේ. හරිද? ඔය ටික දන්නවා නම් ඕන ට්‍රුත් ටේබල් එකක් අඳින්න පුළුවන් සත්‍යතාවක. මේ ටික දන්නවා නම්. ඒ කියන්නේ මේ අපි මේ අද ඉගෙනගත්ත දේවල් වලින් මේ ටික දන්නවා ඕනයක් අඳින්න පුළුවන්. හරි. දැන් අපි බලමු අපි කොහොමද අර කලින් අඳා වගේ ට්‍රුත් ටේබල් එකක් ඒ කියන්නේ පරිපතයක ට්‍රුත් ටේබල් එකක් අඳින්නේ කියලා. මෙන්න මෙහෙම අඳින්න පුතේ. බලා ගන්න. දැන් ඔයාට අර පරිපතේ මම පළවෙනිම එක්කෙනා දුන්නේ මෙහෙම එක්කෙනෙක් නේද? A බා B ධන C කියලානේ. හරි. ඔයා ලියන්න ඕනේ මෙන්න මෙහෙම. ඉස්සල්ලාම දැන් මේකේ ඉන්පුට් තුනක් තියෙනවානේ හරි. එහෙනම් මට කියන අවස්ථා කීයද? දැන් පට කියන්න ඕනේ. ඉන්පුට් තුනන අවස්ථා කීයද ට්‍රුත් ටේබල් එකේ? ආදාන තුනන අවස්ථා කීයද? කීයද? ඉන්පුට් තුනයි නම් අවස්ථා 8යි. ඔච්චර හිතන්න දෙයක් නැහැ නේ. A B C. හරිද? පුතේ ඊළඟට එකපාරට අපිට F output එක ලියන්න බෑ. හරිද? ඇයි ඒ? මේක එකපාරට අපිට එහෙම කියන්න දන්නේ නැහැ අපි. මේකෙදි කරන්න ඕනේ පුතේ හොඳට අහගන්න. මේකේ කරන්න ඕනේ මෙන්න මෙහෙම. හරිද? දැන් ඔයා A බා එකක් ඕනේ නේද මේකට මේ බලන්න. හොඳට A බායක් තියනවා නේද මේකේ? හරි. එහෙනම් ඔයා දැන් ආදාන තුන ලියාත්තර පස්සේ පරිපතේ බලන්න බා මොනවද තියෙන්නේ? බා තියෙන්නේ A බා විතරයිනේ. හරි. එහෙනම් A බා එක දාගන්න. ඊළඟට දැන් A බා ඉවරනේ B බා C බා මුකුත් නැහැ නේ. එච්චරයිනේ. හරි. දැන් කරන්න තියෙන පුතේ A බාවයි B වයි ගුණ කරන්න. දැන් ඔන්න A බාවයි B වයි ගුණ කරගත්තා. ඊළඟට දැන් මේ ගුණ කරගත්ත කෙනා මෙයත් එකතු කරන්න ඕනේ. හරි. එහෙනම් A බා B ධන C. ඔච්චරයි. දැන් මේකට අඳින්නවා ට්‍රුත් ටේබල් එක. ඔන්න බලන්න මේ ලොකු ප්‍රකාශනයට එකපාර අපි ට්‍රුත් ටේබල් එක අඳින්නේ නැහැ. විචලන තුනක එකකට. මොකද්ද කරේ? ඉන්පුට් තුන ලිව්වා. ඊට පස්සේ A බා B බා C බා තියනවා නම් ඒ ටික ලියාගත්තා. ඊළඟට A බාවයි B වයි ගුණ කරා. ඊට පස්සේ A බාවයි B වයි ගුණ කරලා එයාට C එකතු කරා. හරි. දැන් අවස්ථා 8ක් ලියන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. අවස්ථා 8යි. දැන් පුතේ අර කලින් මං කියපු concept ටික තිබ්බ නේද මොකද්ද? අවසාන input එක උඩට යන්න දෙකේ බින්දු. ඕක හැම වෙලේම ලියන්න ඕනේ නෑ. අවසාන input එක උඩට හැම වෙලේම යන්න ඕනේ නෑ. ඔයාලට දැන් තේරෙනවම ටික ගියාම. එකයි. ඒ කියන්නේ බිංදුව 1 බිංදුව 1. හරිද? ඊළඟ දැන් අවසාන කෙනා එකකින් ඊළඟ කෙනා දෙකෙන් දෙක හතරෙන් හතර. ඔය රටාව ඉගෙන ගත්තා නම් හරි ඉතින්. මම මේ අර concept එකත් එක්ක කිව්වේ. ඊළඟ එක්කෙනා පුතේ දෙකෙන් දෙක. ඇයි දෙකෙන් දෙක දාන්නේ කවුරු ඇහුවොත් මොකද්ද?
මෙතන 2 බිංදුවෙනි බලය. එහෙනම් මෙයා 2 පළවෙනි බලය. 2 පළවෙනි බලය කියන්නේ 2යි. හරිද? ඊළඟට පුතේ 2 දෙවෙනි බලය. කියන්නේ 4යි. බිංදුව 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 1 1 1 1. හරි. ඔය ටික ඉවරයි නේද? ඊට පස්සේ ඒ බා කියන්නේ කවුද? මෙයාගේ ප්‍රතිවිරුද්ධ එක්කෙනා. පුතේ බිංදුම 4ක් නේ මෙයා ඉන්නේ. එහෙනම් මෙයා කවුද? 1 4. 1 4ක් නේ මෙයා ඉන්නේ. එහෙනම් මෙයා බිංදු 4. තේරුණාද වැඩේ කොච්චර ලේසිද කියලා? ඊළඟට A බාවයි B වයි ගුණ කරන්න ඕනේ. A බා කියන්නේ මෙයා, B කියන්නේ මෙයා. හරි. දැන් මේ ලයින් දෙක ගුණ කරන්න ඕනේ. පුතේ ඔයාලට මම ලේසි විදියක් කියන්නද? දැන් බිංදුවයි එකයි ගුණ කරාම බිංදුවයිනේ. ඒ කියන්නේ ගුණිතයේදී මම මොකක් කරේ එකක් බිංදුව උනත් අවුට්පුට් එක බිංදුව එනවනේ. එහෙනම් ඔයා බලන්න ඉස්සෙල්ලා B ව බිංදුව එන්නේ මොනවද? දැන් B ව මෙතරක් බිංදුවයි මෙතරක් බිංදුවයි. එහෙනම් අවුට්පුට් එක අනිවාර්යෙන් බිංදුවයි. B ව මෙතරක් බිංදුවයි මෙතරක් බිංදුවයි. එහෙනම් අවුට්පුට් එක අනිවාර්යෙන් එතරක් බිංදුවයිනේ. තේරුණාද? එක්කෙනෙක් හරි බිංදුව උනත් අවුට්පුට් එක බිංදුවයිනේ. දැන් බලන්න ඒව බිංදුව වෙන්නේ කොහෙද? ඒව මේ හතර නම් එකයි. මේ දෙකේ බිංදුවයිනේ. එහෙනම් අනිවාර්යෙන් බිංදුවයි. ඒව නෙමෙයි ඒ බාව. හරිද? දැන් බලන්න පුතේ මේ දෙන විතරයි ඉතුරුනේ. බලන්න පොඩ්ඩක් චෙක් කරලා. B එකයි A බා එකයි. හරිනේ ඒ දෙන්න ගුණ වුණාම එකයි. ඊළඟට B එකයි A බා එකයි. ගුණ වුණාම එකයි. ඒක ඕකේ. දැන් පුතේ එයාට එකතු කරන්න ඕනේ C ව. C කියලා කියන්නේ බිංදුවයි එකයි එකතු කරාම එකයි. එකයි එකයි එකතු කරාම එකයි. බිංදුවයි බිංදුවයි එකතු කරාම බිංදුවයි. ඒ කියන්නේ එක්කෙනෙක් හරි එක වුණොත් අවුට්පුට් එක එකයිනේ. එකතු වේදී. හරි. එහෙනම් බලන්න ඔයා. බිංදුවයි බිංදුවයි එකතු කරාම නේ මෙයාවයි මෙයාවයි එකතු ගන්න ඕනේ දැන්. බිංදුව බිංදුව එකතු කරාම බිංදුවයි. බලන්න එක්කෙනෙක් හරි එක වෙන එකක් බලන්න. දැන් මෙතන C එකයි. එහෙනම් අවුට්පුට් එකයි. 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 දැන් බලන්න A බා B කියන කෙනා එක වෙන්නේ කොහෙද? මෙතන එක වෙනවනේ. එහෙනම් අවුට්පුට් එකයි. පුතේ මේ කට්ටිය ඉතුරු දැන්. හරි. එහෙනම් බිංදුවයි බිංදුවයි එකතු කරාම බිංදුවයි 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 එකතු කරාම බිංදුවයි. ඔච්චරයි කතාව. පැහැදිලිද? හරි. මට කියන්නේ මේක තේරුණාද කියලා මෙසේජ් එකක් දාන්න. තේරුණාද? හරි. තේරුණා නම් පැහැදිලිව ඔක ලියා ගන්නකො පුතේ ඉස්සලම දැන්.
හරිද? හරි. හරි. මෙන් බලන්න ළමයි. දැන් ඊළඟ එක. මොකක්ද අහන්නේ? අර C එකට කලින් A බා B දාන්න බෑ. ට්‍රුත් ටේබල් එකක් තියෙද්දි ආදාන ටික ඉස්සෙල්ලා තියෙන්න ඕනේ. මේක පිටිපස්සට ගිහලා හරියන්නේ නැහැ. එහෙම බෑ. ට්‍රුත් ටේබල් එක ආදාන ටික ඉස්සරහින් තියෙන්න ඕනේ. හරි. මට මේක හදලා දෙන්න දැන්. මට මේකට ට්‍රුත් ටේබල් එක ඇඳලා දෙන්න. හරිද ළමයි?
හරිද ළමයි ඉවරයිද? හරිද? ඇතිනේද වෙලාව ඒකට? ඒ බායක් ඕනේ නැහැ නේ B බා විතරයි ඕනේ. හරි. ඊට පස්සේ AY B බාවයි CY ගුණ කරන්න තියෙන්නේ. ඊළඟට පොතේ AY B බාවයි ගුණ කරගන්න ඕනේ. ඊට පස්සේ මෙයත් එක්ක එකතු කරන්න තියෙන්නේ AY B බාවයි CY ධන AB බා ධන C මේ තුන් දෙනාම එකතු කරන්න තියෙන්නේ. මෙයාවයි. හරි. මේ තමයි අපේ සත්‍යතාව වගුව. ඒක නිකම් හරි. කයි දෙකයි කැතයි නේද එහෙම යනදාම. ලස්සන නදී නේද? කයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි. හරිනේ. දැන් ළමයි 0.1.1.1.1 B බා කියන්නේ 1.1.0 A B බා C එක්කෙනෙක් හරි බිඳුවයි නම් පොතේ බිඳුවයිනේ. එහෙනම් A බිඳුව වෙන හැමතරම් බිඳුවයි. B බිඳුව වෙන හැමතරමත් බිඳුවයිනේ. C බිඳුව වෙන හැමතරමත් බිඳුවයි. C බිඳුව නේද? මෙතන විතරයි එක නේ. A sorry B බිඳුව නෙවෙයි B බානේ. පඩේ හරි. A බිඳුව වෙන හැමතරම් බිඳුවයි. B බා බිඳුව වෙන මෙන්න මෙතනනේ. මෙන්න මේ තැන් දෙකනේ. හරි. sorry. B බා බිඳුව වෙන මෙතන C බිඳුව වෙන හැමතරමත් බිඳුවයි. C බිඳුව වෙන. මෙතන පුතේ ඒව හරි මේ බලන්න. A හරි B බා හරි C හරි. ඔය තුන් දෙනාම එක වෙන්නේ මෙතනනේ. එහෙනම් එතන එකයි. හරිද? ඊළඟට AY B බාවයි. එහෙනම් A බිඳුව වෙන හැමතැනම බිඳුවයි. හරිද? B බා බිඳුව වෙන්නේ මෙතන දෙකේ. එතන බිඳුවයි. එහෙනම් මේ තැන් වල එකයිනේ. එතන එකයි මෙතන එකයි. හරි. ඊට පස්සේ මෙයාවයි CY එකතු කරන්න ඕනේ. කියන්නේ මෙන්න මෙයාවයි CY. එහෙනම් පුතේ එක්කෙනෙක් කර එක වෙන තැන එකයි නේද? හරි. C කියන කෙනා එක වෙනවා මෙතන. එතන එකයි. 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 ඊළඟට මෙන්න මෙයා එක වෙනවා මෙතන. එච්චරයි නේද? ඔව්. බලන්න මට මේ අවුට්පුට් එක දාවි කියලා කියන්නේ. මේක දාවේ. මේකද ආවේ.
හරි. සර් වගුවල තීරු මාරුනොත් වැරදිද? මෙහෙමයි. ඉන්පුට් ටික ඉස්සරහ තියන්න. ඊළඟට සාමාන්‍යයෙන් අපි දාන්නේ බා ටික. මෙයාලා එහා මෙහා වුණාට අවුලක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. හැබැයි අවසානයේ ප්‍රධාන තීරුව ඕනෙමයි. හරි නේද? හරි. එලගෙල. වැඩේ ඕකේ. හරි. දැන් කතන්දරේ තේරුණා නේද? දැන් පොතේ ඊළඟට තියෙන්න අපිට මොනවාද අපි කියනවා මේ සංයුක්ත ద్వාර පැහැදිලි කරන එක. සංයුක්ත ద్వාර ටික අපි ටියුට් එකේ ලියලම වැඩේ පැහැදිලි කරමු. නැත්නම් අපරාධේ ඒ කියන්නේ ඕක ටියුට් එකත් එක්ක යන්න ඕන වැඩක් සංයුක්ත ద్వාර කියන කොටස. හරිද? අද අපි මේකේ ස්ටාර්ට් එක ගන්න ඕන හින්දා කතා කරේ මේ සිකුරාදට ආයිවාට ලොජික් ගේට් කරන්නේ නැහැ. මේක අහගන්න පොඩ්ඩක්. මේ සිකුරාදට ආයිවාට ලොජික් ගේට් කරන්නේ නැහැ. මේ සිකුරාදා අපි කරන්නේ OS පාඩමේ ඉතුරු ටික කරලා දානවා. ඒ කියන්නේ තව එක දවසක් නේ කරන්නේ. එතකොට ඉවරයිනේ. OS පාඩමේ ඉතුරු ටික කරලා දානවා. ඊළඟට මේ ලොජික් ගේට් එක කරනවා. ලොජික් ගේට් එක කරන්නේ පස්සේ දවසේ ආයි සවුන්දා. එතකොට තව සතියක් වල තියෙනවා. අපි දැන් හෙට ඉඳන් ආයි ටියුට් එක අපි වන්න ගන්නවා. ඒ හින්දා ඔයාලට ටියුට් එක එතකොට හම්බෙයි. එතකොට ආයි නැවත සඳුදා තමයි ලොජික් ගේට් පාඩම යන්නේ. හරිද? එතකොට ලොජික් ගේට් එක සවුන්දර යනවා. මේ ඔයාලට තියෙන මේ ටික ඉතුරු ටික කරගෙන යන්න. හරිද? OS එක ඉතුරු ටික අවසන් කරලා දාමු. එතකොට මේ වැඩේ හරි. ඊළඟට පේපර් 1 එකේ අහගන්න පේපර් 1 එකේ ටියුට් මේ සෝරි රෙකෝඩින් එක ඩිස්කෂන් එක මම ගෲප් එකට දාන්න හෙට වගේ දාන්න පේපර් 1 එකේ. එතකොට ඔයාලට පොතේ පේපර් ඩිස්කෂන්ස් ටික ලයිව් යන්නේ නැහැ. පේපර් ඩිස්කෂන්ස් යන්නේ අපේ ෆිසිකල් පන්ති එක මම එදාට ඕනනම් ලයිව් දෙන්න පුළුවන්. නැත්නම් ඒක තමයි රෙකෝඩින් එකක් ඉදරවට හම්බෙන්නේ. නැවත ආයි මම ෆිසිකල් එක කරන පේපර් එක ආයි මෙහෙ ඇවිල්ලා කරන්නේ දෙකම එකම පේපර් එකනේ යන්නේ. එතකොට එක්ක එදාට ලයිව් එක යන්නම් ඒ යන ටයිම් එකට ඒ කියන්නේ ගොඩක් වෙලාවට අඟහරුවාදා 3 ඉඳන් 5 මාර වෙනකම්. හරිද? අඟහරුවා 3 ඉඳන් 5 මාර වෙනකම් මම ඒක ලයිව් දෙන්නම්. එහෙම නැත්තම් ගෲප් එකේ රෙකෝඩින් එක දාන්නම්. ඔයාලට එතකොට පේපර් ඩිස්කෂන්ස් ටික ඒ විදිහට බලාගෙන යන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් හරි. ඔන්න එහෙනම් ඒ කතන්දර ටික එහෙම යනවා. එතකොට මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අහන්න. අද අපි කතා කරේ මූලික ద్వාර ටික සහ මට අවශ්‍ය වෙලා තිබ්බේ ඒක පරිපතන දින එක සහ සත්‍යතාවගු ඒ ටික එහෙම කම්ප්ලීට් කරා. ඊට පස්සේ අපි මොනවද ඊට පස්සේ මේ සංයුක්ත ద్వාර ටිකෙන් අපි කතන්දරේ පටන් ගමු. හරිද? හරි. එහෙනම් මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න මැසේජ් එකක් දාන්න. එතකොට අපි කතා කරමු. එහෙනම් හැමෝටම ජය වේවා. බයි. සේරම ඇප් එකට දානවා. එතකොට ඇප් එකෙන් ඔයාලට බලන්න පුළුවන්.